අපි මේ ජීවත් වෙන ලෝකයේ පිරලා තියෙන්නේ පුදුමාකාර දේවල් වලින්. සමහර විට ඔයාලගේ ඇස් දෙකෙන් දකින්නකම් පිළිගන්න එකක් නැහැ. මේ ලෝකෙ මේ තරම් පුදුමාකාර දේවල් තියෙනවා කියලා. විවිධාකාර භූ විෂමතා, ඒ රටවල් වලට අදාළ කාලගුණ තත්ත්වයන් සහ නොයෙකුත් හේතු සාධක මත ලෝවට හරි පුදුමාකාර ස්ථාන සොයාගෙන තියෙනවා. ඒ වගේම අපිට අමතක කරන්න බෑ මිනිස් මොලේ උපයෝගී කරගෙන පවා කෘත්‍රිම විදියට නිර්මාණය කරපු පුදුමාකාර ස්ථාන ලෝවට පිහිටලා තියෙනවා කියලා. සිව්හෙලේ YouTube channel එකත් එක්ක එකතුලා ඉන්නවල හැමදෙනාම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. මේ වගේ වීඩියෝ ගොඩක් අපේ YouTube channel එකේ තියෙනවා. ඒ වීඩියෝත් බලන්න පුළුවන් මේ උඩින් වැටෙන link එකෙන් ගිහිල්ලා. අපේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් පල්ලෙහාන් තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඊට එහා පැත්තෙන් තියෙන notification button එකත් on කරගත්තොත් අපේ එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන්. මම අද යන්නේ ලෝකේ පුදුමාකාර තැන් කිහිපයක් ගැන. එහෙනම් වැඩි කතාවක් නැතුව අද අපේ වීඩියෝ එකට යමු. ඔන්න මම මුලින්ම කියන්න යන්නේ ඕස්ට්‍රේලියාවේ ලවන මිස්ටර් රෝස තටාකය ගැන. මේක පිහිටලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ මධ්‍යම දුප්පත ආසන්නයේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ වතුර රෝස පාට වීම. දිග්ගු සිහිල් වෙරළක් මගින් මේක සමුද්‍රයෙන් වෙන් කරනවා. මේ ජලාශයේ දිග මීටර 600ක් වන අතර පළල මීටර 250ක් වෙනවා. මේ ජලාශයේ ජලයේ රෝස පැහැයට හේතුව මේ ජලයේ තියෙන අයිඩීය khනිජයක් බව පරීක්ෂකයන් පෙන්වා දෙනවා. වියට්නාමයේ හැන් සෝන් දොන් ගුහා ලෝකයේ විශාලතම ගුහාව ලෙස මේ හඳුන්වා දෙනවා. 1991 වසරේදී සොයා ගන්නා ලද මෙම ගුහා වසර මිලියන 2.5 අතර කාලයක් පැරණි වන්නට හැකි බව පරීක්ෂකයන් විශ්වාස කරනවා. මේ ගුහාව කිලෝමීටර් 5ක් පමණ දිග වන අතර මීටර් 200ක උසකින්ද මීටර් 150ක පළලකින්ද යුක්ත වෙනවා. චීනයේ ටියන්සින් කඳුපන්තිය. චීනයේ හුනාන් දිස්ත්‍රික්කයේ මෙම කඳුපන්තිය පිහිටලා තියෙනවා. මේකේ තියෙන අලංකාරය සහ පුදුමාකාර ස්වභාවය නිසා ජේම්ස් කැමරන් මහත්මයාගේ ලෝක ප්‍රසිද්ධ ඇවටාර් චිත්‍රපටයේ රූගත කිරීම සඳහා පවා මෙම ස්ථානය යොදාගෙන තියෙනවා. අහස සිඹින මෙම දැවැන්ත කඳුපන්තිය තවමත් සංචාරකයන් සඳහා යෝග්‍ය ලෙස නම් කළා නැහැ. චීනයේ විස්ටීරියා මල් මාවත. චීනයේ කීටා කියුෂි නගරයේ පිහිටා තිබෙන මෙම උද්‍යානයේ විස්ටීරියා මල් විශේෂ 150කට ආසන්න ප්‍රමාණයක් දැක ගන්නට ලැබෙනවා. මිනිසා විසින් නිර්මාණය කරන ලද අති රමණීය ස්ථානයක් ලෙස මෙය සැලකෙනවා. ආතතිය, කාන්සිය සහ අධික වෙහෙස නිසා ඇතිවන මානසික පීඩනය දුරු කර ගැනීමට සංචාරකයන් විශාල පිරිසක් මෙම උද්‍යානය වෙත පැමිණෙනවා. චීනයේ රතු මුහුදු වෙරළ. චීනයේ පිහිටා ඇති මෙය ලෝකයේ විශාලතම තෙත් සහ වගුරු බිම් ලෙස හැඳින්වෙනවා. මේ වෙරළ ආශ්‍රිතව පටු භූමි ප්‍රදේශ සහ නොගැඹුරු මුහුදු පවතිනවා. මේ රතු වර්ණයට හේතු වී ඇත්තේ මෙහි ඇති අමුතු පැලෑටි විශේෂයක් නිසායි. ඇලෙක්ස් කාවේ අයිස් ගුහාව. සමහර විට දැකපු ගමන් හිතෙන්න ඇත්තේ චිත්‍රපටයක් කියලා. ඒත් මේ සැබෑවටම ඇලෙස්කාවේ පිහිටා තිබෙන අයිස් ගුහාවක් ඇතුළක දර්ශනයක්. මේකේ තියෙන ගැසීරය මීටර් 1580ක් කුසින් යුක්ත වෙන අතර වර්ග කිලෝමීටර් 95.27ක භූමි භාගයක් පුරා පැතිරී තිබෙනවා. බොලිවියාවේ ලුණු තටාකය. මේ තමයි ලෝකයේ විශාලතම ලුණු තැනි තලාව. අතීතයේ මෙය ජලාශයක් ලෙස පැවතුණු අතර ලුණු මිදීම නිසා ඝනකම් වී තියෙනවා. වර්ග කිලෝමීටර් 11000ක් පුරා පැතිරී තිබෙන මෙම තටාකය ඉතා දුර්ලභ අසමසම පරිසර පද්ධතියකින් සමන්විත බව හැඳින්වෙනවා. ගුවනින් නරඹන විට මෙම තටාකය සම්පූර්ණයෙන්ම පැතලි ආකාරයෙන් දිස්වෙන්නේ නැහැ. චීනයේ උණ වනාන්තරය. අතිශය ඉහළ සංචාරක අවධානයක් දිනාගත් මෙම වනාන්තරය කලබලකාරී වටපිටාවකින් තොරව ස්වභාවික පරිසරයක පිහිටා තියෙනවා. හෙක්ටයාර 100 ගණනක් පුරා පැතිරී පවතින මෙම උණ වනාන්තරය තුල උණගස් දසදහස් ගණනක් දක්නට ලැබෙනවා. සියෙප් රීප් කාම්බෝජය. තේරවාදී බෞද්ධ උරුමය
තවමත් පවතින එක් රටක් වන කාම්බෝජය පෞරාණික නටබුන් ආදියට කැමති අයට විශේෂිත තැනක් වෙනවා. කාම්බෝජයේ පැරණි නටබුන් රාශියක් තවමත් පැරණි ආකාරයට සුරකී තියෙනවා. කාම්බෝජයේ සියම් රීප්හි ඇති පෞරාණික බුදු පිළිම, චෛත්‍ය කර්මාන්ත ආදිය බෞද්ධ අබෞද්ධ හැමෝගේම සිතේ පහන් සංවේද උපදවන්නට හේතු වෙනවා. චියන් මායි තායිලන්තය. උතුරු දිග තායිලන්තයේ චියන් රායි පළාත පසුගිය කාලයේ ළමුන් පිරිසක් භූගත ගුහාවක සිරවී බේරා ගැනීමත් සමග ජනප්‍රිය වුණා. ඊට කිලෝමීටර් 200ක් ආසන්නයේ ඇති චියන් මායි අද කාලයේ තායිලන්තයේ ජනප්‍රිය සංචාරක ස්ථානයක්. බැංකොක් සහ ෆුකට් තරම් විශාල තදබදයක් නැති චියන් මාහි අසිරි විදගන්න බැක්පැක් සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙනවා. චියන් මායි පළාතේ අලියතුන් දිව්‍යයන් සිටින දර්ශනීය ජාතික වනෝද්‍යාන තියෙනවා. ඒ වගේම බෞද්ධ බහුතරයක් සිටින මේ පළාතේ පන්සල්, වෙහෙර විහාරද සංචාරකයින්ගේ සිත්ගත් ස්ථාන වෙනවා. කඳුකර කොටස් සහිත මේ පළාතේ කඳුකර පරිසරයේ ඇති දිය ඇලි සහ භූමි දර්ශන විදේශ සංචාරකයින්ගේ සිත් ඇද බැඳ ගන්නට සමත් වෙලා තියෙනවා. කියෝතෝ ජපානය. ජපානයට පරමාණු බෝම්බ හෙලීමට තෝරාගත් පළමු නගර දෙකට තියෝතෝවාද ඇතුළත් වෙලා තියෙනවා. එහෙත් මිත්‍ර පාර්ශවයේ සිටි ඇමරිකානු ඉහළ නිලධාරියෙක් කියෝතෝවෙහි සිය මදු සමය ගත කර තිබූ නිසා ඔහු පරමාණු බෝම්බ හෙලීමට නියමිත නගරවලින් කියෝතෝව ඉවත් කරනවා. කියෝතෝ නගරයේ සුන්දර ජපානයේද වඩාත් සුන්දර නගරයක් ලෙස ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. බටහිර රටවල සංචාරකයින්ට කොතෙක් ගියත් එපා නොවන ජපානයේ කියෝතෝ නගරය එහි ඇති පෞරාණිකම අගයන් නිසා ජනප්‍රිය වී තියෙනවා. කියෝතෝව ක්‍රිස්තු පූර්ව 794 ඉඳන් 1868 දක්වා ජපාන අධිරාජ්‍යයේ අගනගරය ලෙස භාවිත වුණා. ආර්කන්ගායි මොංගෝලියාව. මධ්‍යම ආසියාවේ පිහිටි සුන්දරම රටක් වන මොංගෝලියාව 1200 කාලයේදී ප්‍රබල මොංගෝල් රාජ්‍යයේ මූලස්ථානය වුණා. ආර්කන්ගායි යනු මොංගෝලියාවේ සුන්දරතම සංචාරක ආකර්ෂණීය ස්ථානයක්. පිනෙනතෙක් මානයම තෙත් දිව යන කඳු වැටි, දියෙන් පිරුණු විල් ආදිය මේ පොළොවතරයේදී නරඹන්න පුළුවන්. මේ කඳු වැටිවල ස්වභාවය අපි ලංකාවේ දකින කඳු වලට වඩා තරමක් වෙනස්. ආර්කන්ගාහි දක්නට ලැබෙන කඳු එතරම් ජලයේ සහිත සදාහරිත තත්ත්වයෙන් නොමැති අතර තැනින් තැන කොළ පැහැගැන්වෙලා තියෙනවා. ගොබී කාන්තාරේ සයිබීරියානු කොටස් වලටද අයිතිවන මෙම ආර්කන්ගායි ඒ පළාතටම ආවේනික ජන ජීවිතය, සංස්කෘතික අංග සහ පරිසරය විඳගත හැකි සුන්දර පළාතක් විදියට ප්‍රසිද්ධයි. හනෝයි වියට්නාමය. වියට්නාමයේ උතුරු සහ දකුණු ලෙස බෙදිලා යුද්ධ කරද්දී හෝ චීමින් කියන ගරිල්ලා නායකයා සිටි උතුරු වියට්නාම් අගනුවර තමයි හනෝයි. හනෝයිහි පිහිටා ඇති ලෝන් බේ කියන සුන්දර දූපත් රැසකින් සමන්විත මුහුදු බොක්ක බොහොම ආකර්ශනීය තැනක්. ඒ හා ලෝන් බේහි බෝට්ටු සවාරිය හනෝයි වෙත එන කෙනෙක් ලබාගත යුතු අත්දැකීමක්. බොහෝ දේ අඩු මිලට ලබාගත හැකි හනෝයිහිදී මසාජ්, ස්පා පහසුකම් ආදිය අඩු මිලට ලබා ගන්නටත් හැකියි. හනෝයි ආසන්නයේ කඳුවැටි නැරඹීම, ඒවායේ නැගීම මෙන්ම නගරයේ සිරි නැරඹීමත් එහි එන සංචාරකයන් අතර ජනප්‍රියයි. අද වීඩියෝ ගැන මොකද හිතෙන්නේ? පල්ලෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙන් තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඊට එහා පැත්තෙන් තියෙන notification button එකත් on කරගත්තොත් අපේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන්. මේ වගේම අලුත් වැදගත් වීඩියෝ එකක් අරන් එනකම් මම ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.